හලෝ යාළුවනේ අයබෝවන් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා හවුස් කීපින් ට්‍රොලිය මොන වගේද කියලා. මේ තියෙන ට්‍රොලිය තමයි. මෙතෙන්ට අපි ටවල් තියා ගන්නවා. ඒ කියන්නේ මේ ටවල් බාත් รู ම් එකේ බිමට දානවා. මේ තමයි සීට් එක බෙඩ් එකේ. මේ ෂවර් ජෙල් වතුර තියෙනවා ඇතුලේ. ඊට පස්සේ මේ ඩුවේ කවර් එක. සිංගල් කවරුත් තියෙනවා. මේක ඇතුලට දාලා තියෙනවා ටොයිලට් පේපර්. ඊට පස්සේ මේ තියෙන්නේ පේස් ටවල් මූණ පිය දානෙව්වා. මේ තියෙන්නේ පිලෝ කේස් ලොකු එකයි පොඩි එකයි. ඊට පස්සේ මේක උඩට ආපුවාම උඩ තියෙනවා ෂවර් ජෙල් බෝතල් පොඩි. ඊට පස්සේ ඩෙන්ටල් කිට් සබන්. ඊට පස්සේ කෝපි වර්ග. ඊට පස්සේ සර්වියට්. ඊට පස්සේ ගාබේජ් බෑග් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කෝපි වර්ග. ඊට පස්සේ වෙල්කම් කාඩ් ලොන්ඩ්‍රි බෑග් ලොඩ්ඩි කවර. ඊට පස්සේ මේ පැත්තේ කෙමිකල් ටික ගහගෙන තියෙනවා. රූම් එක ක්ලීන් කරන්න මෙතනක් තියෙනවා කෙමිකල් වර්ග. මෙතෙන්ට අපි ගාබේජ් බෑග් දාන්නේ. ඉතින් මේ මෙතන ඉඳලා තමයි අපි බඩු ටික හදාගෙන යන්නේ. පල්ලෙහාට එනවා බඩු. ඒ බඩු මේ වගේ ප්ලෝ වල තියෙනවා. Tamanට අදාළ ප්ලෝ එකේ මේ විදිහට බඩු තියෙනවා රාක් වල ගහ. අඩුපාඩු දාගෙන යනවා ඉතින්. මේ තියෙන්නේ ට්‍රොලිය. ලොකු දේවල් නැහැ ඉතින්. ගොඩ යනවා නම් ඊශ්‍රායල් හවුස් කීපින් තමයි. එන්න try කරමු සියලුම දෙනා. හැමෝටම ජය වේවා. පොඩි වෙනස්කම් විතරයි ඉතින් හොටෙල් එකකින් හොටෙල් එකට අනුව ට්‍රොලිය වෙනස් වෙන්නේ. නැත්තම් ඉතින් හවුස් කීපින් ට්‍රොලිය ඔය වගේ තමයි. ඕකට ඉතින් ඔය විදිහට බඩු ටික ලෑස්ති කරගෙන ටයිම් එකට ඉතින් යන්න තියෙන්නේ. ෂෙඩියුල් එකක් අතට අරගෙන වෙනවා රූම් ගහන්න දවසේ ෆ්ලෝ එකේ Tamanට අදාළ රූම් 10ද 12ද ඒ විදිහට දීලා ඉතින් දවසේ දෙන රූම් ටික ඉතින් කවර් කරන්න තමයි තියෙන්නේ ඉතින්. ලොකු එකට හිතන්න දෙයක් නැහැ ඉතින්. තමන් ආපු අලුත ඉතින් ලොකු දෙයක් වගේ තේරෙනවා. දන්න කෙනාට කොහොමත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ බේම ඉතින් හුරු වෙනවා. කරගෙන යන්නයි තියෙන්නේ ඉතින්. මම ඉල්ලන්නේ ඉතින් හැමෝම ලංකාවේ ඉන්ටෝ ටික කොහොම හරි ගොඩ දාගන්න. ඒ ටික YouTube එකෙන් බලලා සල්ලි නැති අය ඉන්නවා ඉතින් ගොඩක්. කිසි දෙයක් ඉගෙන ගන්න විදියක් නැතුව ෆෝන් එකක් තියෙනවා හැමෝටම YouTube එකේ හැමදේම බලාගෙන ඉගෙන ගන්න. මම දැම්ම අර link එකක් දෙරණින් කරපු ප්‍රෝග්‍රෑම් එකක් දුකේ. ඒක ගොඩක් වටිනවා. මමත් ඒක බැලුවා. අපිත් එක්ක ආපු යාළුවෝ ගොඩක් බලලා තියෙනවා. ඒක බලලා ඊට පස්සේ ඉංග්‍රීසි වලින් යන හවුස් කීපින් ප්‍රෝග්‍රෑම් බලන්න. එතකොට ඔයාලට ඉබේම හැමදේම ඔළුවට එනවා. කරගන්න පුළුවන්. හැමෝටම ජය වේවා. මගේ channel එක ඉතින් පොඩ්ඩක් support එකක් දීලා අප් එකක් දාලා දෙන්න. ඔක්කොටම ජය වේවා. ඊශ්‍රායල් සීනි සැබෑ වේවා. උත්සාහයි.